අප කෙරෙහි ගෞරවයෙන් සෙනෙහසින් ඉතාම දුර වැහැර ගෙවාගෙන මේ ආරාධනාව පිළි අරගෙන මේ දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය අපේ තිස්ස මහරාමේ සුවන ධම්මපටි හාමුදුරන් වහන්සේට මේ ඔබ වහන්සේ වෙනුවෙන්ම සූදානම් කළ ධර්මාසනයට වැඩම කරන ලෙස ඉතාමත්ම සෙනෙහසින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. වේවා ඔබේ සිත් සතන් දැහැමින් පෝෂණය වන වේලාවයි මේ බණ අසන වේලාවයි බුද්ධ වර්ෂ 2570 වෙසක් පුර පසළොස්වක පොහොය සඳහා තව දෙදිනක් ඉතිරිව පවතිද්දී කපුගම ආදිආරාම විහාරස්ථානය සංවිධානය කරනු ලබන පින්කම් මාලාවේ දෙවන දිනය අදයි. අද දිනේ වැදගත්කම ඉතා සුවිශේෂී. ඒ තමයි 14 වසරක් පියති පොඩි හාමුදුරුවන් වහන්සේ නමකගේ විචිත්‍ර ධර්ම දේශනාවක් සිදු කරන දවස. වයසින් කුඩා වූවත් දැනුමින් ධර්මඥානයෙන් ධර්ම කතිකත්වයෙන් පිරිපුන් විශාරදත්වයෙන් පිරිපුන් පූජනීයත්වයට පත් තිස්ස මහරාමයේ සුගම ධම්ම පොඩි හාමුදුරුවන් තමයි මේ ශුද්ධ වූ ධර්මාසනයේ වැඩ සිටින්නේ. උන්වහන්සේ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගෝල් විදුලියේ විශේෂ ධර්ම දේශක සමස්ත ලංකා කාව්‍යශූරී ප්‍රාචීන පඬිත තිස්ස මහරාමයේ සුවන ධම්ම පොඩි හාමුදුරුවෝ. මේ පින්වත් පොඩි හාමුදුරන්ගේ තවත් වාර්තාවක් පසුගිය දිනක ඔබ සැම දැනගත්තා. ඒ 14 වන වියේදී උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වීමෙන් සදහවතුන්ගේ වාසනාවටම පහළ වූ හිමිනමක් ලෙස පොඩි හාමුදුරුවන් සැලකිය හැකියි. බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදීම ඉතා දක්ෂ ලෙස ධර්ම දේශනා කළ ප්‍රඥාවෙන් හා වාක්පටුත්වයෙන් ප්‍රසිද්ධ වූ කුඩා වයසේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමැතියි.
ඒ යටතේ බුදු පියාණන් වහන්සේගේ පුත්‍රයා වූ රාහුල හිමි කුඩාරියදීම පැවිදි වී ඊතා විනයකරක හා ධර්ම දේශනාවට දක්ෂ භික්ෂුවක් බවට පත් වුණා. කුමාර කාශ්‍යප හිමි මෙතන ඉන්න නංගිල මල්ලිලාට මතක ඇති තුන ශ්‍රේණිය දහම් පාසල් පොතේ විසිතුරු ලෙස බණ කියූ පොඩි හාමුදුරුවන් ලෙසින් සත් හැවිරිදි කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවන් සිහිපත් කරන්න පුළුවන්. ඉන් ඔබට පැමිණි විට චණ්ඩාශෝක රජු ධර්මාශෝක බවට පත්වන්නේ සත් හැවිරිදි නික්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා. එනුද යන නූතන භූමිකාව නිරූපණය කරන්නේ මේ ධර්මාසනය මත වැඩ සිටින තිස්ස මහාරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේ. විහාරස්ථානයේ දායක පින්වතුන් වෙනුවෙන් දහම් පාසලේ දූතයන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සදහවත් ඔබ හැම වෙනුවෙන් අපි උන්වහන්සේට ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. එලෙස පිළිගනිමින් දායකත්වයේ සඳහන් කිරීමත් විහාරස්ථානයේ වෙනුවෙන් ඔබ සැම පිළිගැනීම සඳහා විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. බොමුරේ පුරාණ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු කොට ඇති ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ පින්වත්නි, මෙතෙක් වේලා මේ పూర్ව හැඳින්වීම සිද්ධ කළ අප ශ්‍රී අනන්තහම් පාසලේ මාධ්‍ය ඒකකයේ දියණිවරු තුන්පළ අද දවස පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. ඒ නිසා මෙතකින් අපි මේ කටයුත්ත ඉතා කෙටියෙන් ආරම්භ කරන්නට සූදානම්. අද මේ විශේෂ ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා වැඩම කරන්නට යෙදුනේ ඔබ හැමදෙනාම මාධ්‍ය තුලින් ඉතාමත් හොඳින් දකින, ඒ වගේම ත්‍රිපිටකය පිළිබඳව හොඳ හැදෑරීමක් කියවීමක් තිබෙන, අනාගතයේහි මේ ලක්ෂ සසුන බුදු සසුන ආලෝකවත් කරන්නට පුළුවන් නිකතරු රැස් අතර පායපු පුන් සඳක් හා සමාන අපේ සද්ධර්ම විභූෂිත කීර්තිසේ විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන් විදුලියේ විශේෂ ධර්ම දේශක සමස්ත ලංකා කාව්‍ය ශූරී ප්‍රාචීන පඬිත තිස්ස මහාරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරන් වහන්සේ, ප්‍රථමකට උන්වහන්සේගේ ලොකු හාමුදුරන් වහන්සේ, දේශකයන් වහන්සේ අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගනු ලබනවා. ඔබ හැමදෙනාමත් ශබ්ද නගා තෙවරක් සාදු නාද පවත්වා ඒ පිළිගැනීම සිද්ධ කරන්න. අද දවසේ මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වයේ දරන්නේ අප විහාරස්ථානයේ තමන්ගේ නිවස පූජා කළ ඒ.බී.කේ. රේණුකා මහත්මිය, රමේසා සාරංගි දියණිය, සදිත් පුතණුවන්, සේයා සඳුනි දියණිය, ඒ දරුවන් හා බැඳුණු දරුවන් ඇතුළු කොට ඇති පවුලේ ඇත්තන් විසින් පරලෝසපත් වුණු සනත් ප්‍රියන්ත මහත්මයාට, ඒ ස්වාමි පුත්‍රයාට, පියතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා මෙවර මාර්තු මාසයේ යෙදුණු මේ වාර්ෂික පින්කමේදී සිහිපත් කළා. අපිට මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරගත යුතුයි කියලා. ඒ අනුව තමයි අද දවසේදී අපේ ගෞරවනීය සුමන ධම්ම පොඩි හාමුදුරන් වහන්සේගේ වැඩම වීමෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ පින්කම තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ සනත් ප්‍රියන්ත මහත්මයාට පින් අනුමෝදන් කරන්නට. එතුමන් වෙනුවෙන් බොහෝ පින්කම් සිද්ධ කළ අද දවසේ විශාල වියදමක් දරන තමයි මේ උතුම් පින්කම රේණුකා මහත්මියත් දරුවනුත් සිද්ධ කරන්නේ. සනත් ප්‍රියන්ත මහත්මයා වගේ මේ පින්කම තුලින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. W.A. අමරදාස පියතුමාට, තිලකා ජයවික්‍රම මව්තුමියට, සන්ධ්‍යා කුමාරී සහෝදරියට, තිලන්ති ආශා සහෝදරියට, සුදත් ප්‍රියන්ත සහෝදර මහත්මයාට, D.M.P. ධනපාල පියතුමාට, මල්ලිකා ඉදිරිවීර මව්තුමිය ඇතුළු සියලුම දෙනාට මේ පින්කම තුලින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කම තුලින් ආශිර්වාද කරනවා ඒ.බී.කේ. කරුණාරත්න පියතුමාණන්, රේණුකා මහත්මියගේ පියා, ඒ වගේම W.G. කරුණාවතී මව්තුමිය, මේ දෙපළ මේ ස්ථානයේ ඉන්න මේ දෙපළට ආශිර්වාද කරනවා.
විදේශගතව සිටින ඒ දියණිය පුතුණුවන් සහෝදර සහෝදරියන් ආදී ඒ හැම දිනාටමත් ආශිර්වාද කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණු බවට පත් කරගෙන තිබෙන්නේ. එවනම් ධර්ම දේශනාව සඳහා චාරිත්‍රානුකූලව ආරාධනා කිරීම පිණිස දැහැත්වක්කිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පූජා කරලා ඒ ආරාධනාව සිද්ධ කරන හැටියට මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන ඒ.බී.කේ රේණුකා මහත්මියට අපි ආරාධනා කර සිටිනවා. ඒ කුසුම් වට්ටිය ඒ අපේ නුවර ප්‍රදේශයෙන් පැමිණි ඒ මහත්මාට සහෝදර මහත්මාට ආරාධනා කරනවා පිළිගන්වන හැටියට. සඳහම් වැසස මේ විලසින් වසසන්න සඳහම් බාලෙන් ඔබේ හදවත් සනසන්න සඳහම් දෙසුම මේ විලසින් අරඹන්න අසංසදි ලොකු සමිඳුනේ අවසර දෙන්න රන් රස ඔසෝලෙසින් අද බන අර බන්න බොදු පින් වතුනි මේ හොඳ හැටි ආ ගන්න එහෙනම් සියලෝ දින අත් නල ලට ගන්න කියමුද නමස්කාරය පන් සිල් ගන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam
ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඩඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි හැමදෙනාම සාකච්ඡාවක් පවත්වමු
චක්ක වාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ බලානි කතමානි පංච සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං ඉමානි කෝ භික්ඛවේ පංච බලානි. හොඳයි හැමදෙනාම යන සාදුනාදයක් පවත්වමු. ඔන්න අද අපි සාකච්ඡා කරන අපි ඩිස්කස් කරන්නේ මොකද්ද? දැන් මම මේ පාලි පාඨයෙන් කියපු දේ තේරුණ කෙනෙක් කියනවා මොකද්ද මම දැන් මේ පාලි පාඨයෙන් කිව්වේ? කියන්න බලන්න. දැන් මම මේ පාලි පාඨයෙන් මොනවා ගැනද කිව්වේ? ඇහෙන්නේ නැහැ. පංච බල පිළිබඳව. මොනවා ගැනද? පංච බල. එහෙමනම් අද අපි දැන් සාකච්ඡා කරනවා පංච බල. හොඳයි. ප්‍රථමයෙන්ම ධර්මදේශනාව ආරම්භ කිරීමට විහාරස්ථානයේ විහාරාධිපති අපේ අස්සදිනායක හඳුරන වහන්සේ වරත් ප්‍රමුඛ පොඩි හඳුරන්නේ මට අවසරයි. පින්වත් අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වය ABK රේණුකා මහත්මිය, රමේශ ආසාරංග දියණිය සහ එම මහත්මයා, සදිත් රේණුක පුතණුවන් එම දියණිය, සේයා සුදමිද දියණිය ප්‍රමුඛ පින්වත් පවුලේ හැමෝම. තව නම් ටිකක් තියෙනවා. මම අවසානයේ මතක් කරන්නම්. හොඳයි. එහෙමනම් පංච බල ටික පුළුවන් කෙනෙක් ඉන්නව නම් හයියෙන් කියන්න බලන්න. දරුවෝ කමක් නැහැ. කතා කරන්න. දන්න කෙනෙක් ඉන්නවනම් හයියෙන් කතා කරන්න. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. හොඳයි. අපි දැන් පංච බල ගැන කතා කරන්න කලින් අපි තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. දැන් මේ කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මේ පංච බල අයිති වෙන්නේ පින්නත් මොන ධර්ම කොටසයටද? මේ පංච බල අයිති වෙන්නේ කිනම් දහම් කොටසකටද? ඇහෙන්නේ මට. මතක තියාගන්න පංච බල අයිති වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටයි. මොන ධර්මයන්ටද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට. හරි. දරුවනේ සත්‍තිස් කියන්නේ ගාන කීයද? සත්‍තිස් කියන්නේ කීයද? 37යි. හරි. එහෙමනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මතක තියාගෙන හැමෝම පොදුවේ
මේ ධර්ම කාරණා 37 තමයි පින්නත් නිවන් මාවත අපිට පෙන්වන්නේ. නිවන් මාවත තමයි ඒක. එතන මේ ධර්ම කාරණා 37ම අපිට පිළිපදින්න වෙනවා. නිවන් දකින්නවා නම්. හරි. දැන් අත උස්සන්න බලන්න මෙතන ඉන්න කවුරු හරි කමක් නැහැ. මේ ධර්ම කාරණා 37ම කටපාඩමින් කියන පුළුවන් කෙනෙක් ඉන්නනම් අත උස්සන්න. මේ ධර්ම කාරණා 37ම කටපාඩමින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නනම් අත උස්සන්න. රියල් වැඩෙක්. හොඳ ප්‍රඥාවන්තයෙක් කවුරු හරි කමක් නැහැ ඉන්නවද? ප්‍රශ්නේ වැඩ කවුරුත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අද මම ඔබට කියලා දෙනවා හැමෝටම දරුවන්ගෙන් පටන් වැඩිහිටි හැමෝටම මේ ධර්ම කාරණා 37ම මතක තියාගන්න ලේසි ක්‍රමයක්. හැමෝම හොඳ සිහියෙන් මේ ටික අහගන්න, හොඳට මේක තේරුම් ගන්න. පින්නත් මේ ධර්ම කාරණා 37ම ප්‍රධාන වශයෙන් බෙදෙනවා කොටස් 7කට. කොටස් කීයකටද? 7කට. එක සතර සතිපට්ඨානය. මොකක්ද එක? සතර සතිපට්ඨානය. දෙක සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මොකක්ද දෙක? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. තුන සතර ඉර්ධිපාද. මොකද තුන? සතර ඉර්ධිපාද. හතර පංචේන්ද්‍රිය. මොකද හතර? පංචේන්ද්‍රිය. පහ මොකද එහෙනම්? පංච බල. මොකද පහ? පංච බල. හය සප්තබොජ්ජංග. මොකද හය? සප්තබොජ්ජංග. හත ආරෂ්ඨාංගික මාර්ගය. ඔන්න දැන් මෙන්න මේ කියපු කොටස් හතට අර 37ම අයිති වෙනවා. අපි දැන් නාමිකව ඉගෙන ගමු. එක අපි කියුවා සතර සතිපට්ඨානය. සතිපට්ඨාන ධර්ම කාරණා 4 දන්න කෙනෙක් ඉන්නව නම් කියන දරුවෝ විශේෂයෙන් දැන් දහම් පාසලේ ඉන්නේ මේ ඉගෙනගෙන නැතිනේ. සතිපට්ඨාන ධර්ම කාරණාව 4 මොනවද? ගුරුවරු දෙන්නේ අහලා හරි කියන්නකො බලන්න. මොකක්ද? එක මොකද්ද? කායානුපස්සන. දෙක වේදනානුපස්සන. තුන චිත්තානුපස්සන. හතර ධම්මානුපස්සන. හරි. හැමෝම මතක තියාගන්න. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔන්න ඔබ දැන් අර 37න් 4ක් ඉගෙන ගත්තා. ඒ 4 අයිනට. දෙවෙනි කාරණේ මොකද්ද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. පුළුවන් කෙනෙක් ඉන්නවනේ වීර්ය 4 කියන්න බලන්න. සමහර අම්මලා කියනවා මට ඇහෙන්නේ නැහැ. හරි. එක අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. මොකක්ද කියන්නේ? නූපන් අකුසල් මොකක් කිරීමද? නූපද වීම. මොකක්ද එක? හැමෝම කියන්න ඕනේ. නූපන් අකුසල් නූපද වීම. දෙක උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. මොකක්ද කියන්නේ? උපන්නා වූ අකුසල ධර්මයෝ මොකක් කිරීමද? ප්‍රහාණය කිරීම. ඒ දෙක. තුන අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය. ඒ කියන්නේ මොකද්ද? නෝපන් කුසල ධර්මයෝ ඉපදවීම. හතර උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිටියා වේ පුල්ලාය උපන්නා කුසල ධර්ම දිනු කිරීම. මේක ලේසි. මොකද කියන්නේ? එක නෝපන් කුසල නොඉපදවීම. දෙක උපන් කුසල දුරු කිරීම. තුන නෝපන් කුසල ඉපදවීම. හතර උපන් කුසල දිනු කිරීම. ඔන්න ඔබ දැන් අර 37න් කාරණා 8ක් දන්නවා. ඒ ටිකත් පැත්තට. තුන්වෙනි කාරණේ මොකක්ද අපි කිව්වේ? සතර ඉර්ධිපාද. ඉර්ධිපාද හතර මොනවද? ඔය දහම් පාසලේ අයියලා කලින් ඉන්නවනේ. යාළුවා කියන බලන්න පොඩි කට්ටිය නම් කමක් නැහැ. වැඩිහිටි පිරිස. ඉර්ධිපාද හතර මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. බොහොම හොඳයි. මොනවද හැමෝම කියන බලන්න? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. හැබැයි මතක තියාගන්න මේක දැන් අපි කට වචනෙන් කිව්වට එහෙම මේක විස්තර කරද්දී දැන් එක ඡන්ද දෙක චිත්ත උනාට විස්තර කරද්දී චිත්ත තුනට යනවා විරිය දෙකට එනවා. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන. නමුත් අපි කටපාඩමේ ගියත් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනට සරලව කියනවා. ඔන්න අපි දැන් අර 37න් කාරණා 12ක් ඉගෙන ගත්තා. ඊළඟ කාරණේ ලේසි
මම කියන්නේ ඔබවත් මේකවත් පින්නත් හයියෙන් කියන පංචේන්ද්‍රියවත් හයියෙන් හැමෝම කියන්න ඕනේ. ඇති. වැරදි. මම දන්නවා මේක දැන් කොහෙ ගියාද? මේ මාතෘකාව කතා කරද්දී ඔක්කොම වරද්දනවා. ඒකෙන් මම හයියෙන් කියන කිව්වේ. දැන් ඔබ ඔය කියන්නේ අසකන්නාසය කියන මේ ශරීරය තියෙන ඒවානේ. නමුත් මේ අපි කතා කරන්නේ නිවන් මාවත. මේකේ තියෙන්නේ ඉන්ද්‍රිය පහ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මොනවද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා. දැන් මෙහෙමයි. ඔයාලා හරි කමක් නැහැ මේක මතක තියාගෙන ගෙදර ගිහින් අම්මා තාත්තට කියලා දෙන්න. යර දන්නේ නැත්තම්. හරි. ඊට පස්සේ පංච බල මොනවද? ඒ ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල මේක නේසි. දැන් මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ තමයි ඉන්ද්‍රිය වෙන්නේ. ඒ පහ තමයි බල වෙන්නේ. ඒ පහෙන් 10ක් ගොඩ නැගුණා. දැන් ඔන්න ඔබ 22ක් ගන්නවා. අර 37න්. මුලින් 12යි, දැන් 10යි, 22යි. ඊළඟ කාරණා මොකද්ද? සප්ත බොජ්ජංග. බොජ්ජංග හත පුළුවන්ද කාට හරි? ඔයාලට පුළුවන්ද? වැඩි හිටියට පුළුවන්ද? අම්මලා තාත්තලාට සප්ත බොජ්ජංග. මොකක්ද ඒක? සති සම්බොජ්ජංගය. 2 ධම්මවිජය සම්බොජ්ජංගය. 3 ප්‍රීති සම්බොජ්ජංගය. 4 විරිය සම්බොජ්ජංගය. 5 සමාධි සම්බොජ්ජංගය. 6 පස්සද්ධි සම්බොජ්ජංගය. 7 උපේක්ඛා සම්බොජ්ජංගය. දැන් ඉතින් හරිනම් මේවා අපේ උපාසකම දැන් මට කියලා දෙන්න ඕනේ. මම නෙවෙයි. දැන් මොකද ඔබ පින්නත් මෙතන මේ පන්සලේම මේවා ජීවිතේ කීපාරක් අහලාද? මේ අද පළවෙනි පාර අහනව නෙවෙයිනේ. ඔබේ මේ අවුරුදු 50 60 70 ජීවිතේට කීපාරක් මේවා අහලාද? ඇයි මතක නැත්තේ? ජීවිතේට ආසාවෙන් අහන්නේ මෙහින් බණ. අපේ මිනිස්සු ඔය ත්‍රිපිටකයෙන් බණක් පටන් ගත්තොත් ආසාවෙන් අහන්නේ කම්මැලි කමේ අහන්නේ. අහන්නම් වාලේ අහනවා. එතකොට මතක නැහැ. මතක තියාගන්න ඕනම දෙයක් කැමැත්තෙන් කරද්දී මතකයි, අකමැත්තෙන් කරද්දී පොඩි කාලය අමතක වෙලා යනවා. එනිසා බුදුබණ අහන එක හොඳ ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් කරන්න අදවත්. එතකොට මේක මතක තියෙයි. සති, ධම්මවිචය, ප්‍රීති, විරිය, සමාධි, පස්සද්ධි, උපේක්ඛා එනම් සප්තබොජ්ජංග. ඔන්න දැන් 29යි. අතන 22යි මෙතන 7යි 29යි. අන්තිම කාරණාට මොනවද? ආරෂ්ඨාංගික ඔයටවත් කියමු බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. හරි. ඔන්න දැන් ඔබ ඉගෙන ගත්තා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම. කොහොමද? සතිපට්ඨාන 4යි. සම්‍යක් ප්‍රදාන 4යි 8යි. එරිදිපාද 4යි 12යි. පංච බලයි පංචින්ද්‍රේ 10යි 22යි. සප්තබොජ්ජංග 7යි 29යි. ආරෂ්ඨාංග මාර්ගය 37යි. දැන් මේක හොඳට මතක තියාගන්න. ගෙදර ගියපු ගමන් පුළුවන් නම් ඔක ලියන්න කොහේ හරි. ලිය ළඟ තියාගන්න. ජීවිතේ ඕනම වෙලාවක මේක අපිට අත්‍යවශ්‍යයි. හරි. අද අපි හැමනම් මේ 37න් සාකච්ඡා කරන්නේ හරිම පොඩ්ඩයි. එනම් පංච බල ටික පමණයි. දැන් පංච බල ටික මතකයෙන් කියව බලන්න. දරුවෝ ටික. මොකක්ද 1? ශ්‍රද්ධා. 2 විරිය. 3 සති. 4 සමාධි. 5 ප්‍රඥා. හරි. මොකද්ද පින්වත්නි ශ්‍රද්ධාව කියන්නේ? වැඩිහිටියෝ. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ඇහෙන්නේ අන්න හරි. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන කෙරෙහි පවතින අචල විශ්වාසය තමයි මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. දැන් මෙතන අත උස්සන්න බලන්න තුනුරුවන් කෙරෙහි උපරිමයටම විශ්වාස නොසැලෙන විශ්වාසයක් තියෙන පිරිස අත උස්සන්න බලන්න. උඩට මුස්සන්න මට පේන්නේ. මේ පැත්තේ කවුරුත් නැද්ද? අනෝ මුස්සනේ සතු උස්සන්න එපා. හදවත එකක වතු උස්සන්න.
තුනුරුවන කෙරෙහි උපරිම විශ්වාසයක් තියෙන අය පමණ කතුසන්න. ඔන්න බලා ගන්න පින්නත් මේ කපුගම ඉන්න සෝවාන් පිරිස. දැන් අත පහළ දාන්න. ඔබ එක අතක් නෙවෙයි අත් දෙක මිස්සුවා. අපි කාටවත් තවමත් නැහැ තුනුරුවන් කෙරෙහි උපරිම විශ්වාසයක්. දැන් ඔබ හිතේ නෑ මට තියෙනකට නමුත් නෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ දවසක් පින්නත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකෙ ඉන්න පුද්ගලෙ ඔහුගේ නම තමයි සද්ධානුසාරී පුද්ගලයා. මොන පුද්ගලයාද? සද්ධානුසාරී. අන්න ඒ කෙනාගේ ස්වභාවය නම් අන්න එයාට තුනුරුවන් උපරිමයෙන් විශ්වාසය හරියට ගලේ කෙටු අකුරු වගේ. කිසිම කෙනෙක් නිසා කිසිම හේතුවකට ඒ ශ්‍රද්ධාව ඒ විශ්වාසය පරදු වෙන්නේ නැහැ. මොන පුද්ගලයාගේද? සද්ධානුසාරී පුද්ගලයාගේ. ඔන්න බුදුහාර දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ යම් තැනක සද්ධානුසාරී කෙනෙක් වේද අන්න එහෙම කෙනෙක් මම කවදාවත් මගේ මේ බුදු වෙසින් දැකලා නැහැ. අදුම සෝවාන්වත් නොවි මියදෙනවා. ඒ කියන්නේ තුනුරුවන් කෙරෙහි උපරිමයට විශ්වාස සද්ධානුසාරී පුද්ගලයෝ කවදාවත් පින්වත්නි පෘථග්ජනව මැරෙන්නේ නැහැ. අදුම සෝවාන් වැඩිම රහත්. දැන් ඔබට තුනුරුවන් ගැන උපරිම විශ්වාසයක් තියෙනම් ඔබ අදුම සෝවාන්වත් වෙලා ඉන්න ඕනේ. එහෙම වෙලාද දාම. තාම අපි පෘථග්ජනයෝ. එහෙමනම් අපි ගාව තියෙන මොන වගේ ශ්‍රද්ධාවක්ද? අපි ගාව තියෙන්නේ ඔටෝමැටික් යන ශ්‍රද්ධාව. දැන් මම ඔබේ ශ්‍රද්ධාව උපමා කරනවා ක්ලෝරින් වලට. මොනවටද? ක්ලෝරින් දන්නව නේද? බය වෙලා වගේ නේද කිව්වම. හරි. ඔන්න මෙහෙම හිතන්න. ඔන්න තියෙනවා මේ පැත්තක ලිඳක්. අපි හිතමු හැබැයි ඒ ලිඳේ උඩත් කුණු, මැදත් කුණු, කැටත් කුණු. ගන්න දෙයක් නැහැ. දැන් අපි වැඩිහිටිය මොකද්ද කරන්නේ? ඒ ලිඳට දානවා මොනවද? ක්ලෝරින්. ක්ලෝරින් දැම්මම මොකද්ද වෙන්නේ දරුවනේ? ලිඳ පිරිසිදු වෙනවා. හැබැයි පිරිසිදු වෙනවා කියලා අර කුණු ටික උඩින් එනවද? නැහැ. මොකද්ද වෙන්නේ? ක්ලෝරින් එකේ පවයකට කුණු ටික ඝන තට්ටුවක් වශයෙන් බැඳෙනවා. මොකක් වශයෙන්ද බැඳෙන්නේ? ඝන තට්ටුවක් වශයෙන්. බැඳිලා ලිඳ පතුලට යනවා. ඔන්න දැන් ලිඳ පිරිසිදුයි. හැබැයි ක්ලෝරින් එකේ බලය හැමදාම තියෙනවද? ඒක දවසක එක්ස්පයර් වෙනවා. අන්න එදාට ආයෙමත් කුණු ටික ලිඳ උඩට එනවා. අපේ හිතත් ඒ වගේ. දැන් ලිඳේ උඩයි මැදයි යටයි කුණු, හිතේ උඩයි මැදයි යටයි කෙලෙස්. හිතේ මොනවද තියෙන්නේ? කෙලෙස්. රාග, ද්වේෂ ආදී අනේක විද කෙලෙස්. දැන් ඔන්න ලිඳට බෙහෙත් ක්ලෝරින්, හිතට බෙහෙත් ශ්‍රද්ධාව. හිතේ බෙහෙත් මොකද්ද? ලිඳේ බෙහෙත් ක්ලෝරින්. ක්ලෝරින් දැමම ලිඳේ කුණු තට්ටුවකට යට ගියා වගේ හිතට ශ්‍රද්ධාව ආවට පස්සේ හිතේ කෙලෙස් තට්ටුවක් බඳින්න හිත පතුලට යනවා. දැන් බලන්න මේ වෙලාවේ ඔයාලා බණ අහනවනේ. දැන් මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ. ඒ අහන වේලේ කෙලෙස් ඔබෙන් යට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙහෙම හිතමුකෝ. ඔන්න මේ බණ මැද මම මොන හරි හේතුවකට මට කැස්සක් ඇවිල්ලා ඔන්න දැන් මම බණ පොඩක් නවත්තනවා. බණ මැදදී බණ මම නවත්තනවා. කැස්සක් ඇවිල්ලා. දැන් මම ඔන්නේ කැස්ස නිසා පොඩක් මයික් එක ඕෆ් කරලා විනාඩියක් විතර ඉන්නව නිකන්. මතක තියාගන්න පින්වත්නි, ඒ එක විනාඩිය ඇති ඔබේ හිතේ තියෙන මේ ශ්‍රද්ධාව ඉතින් නික්මිලා අර කෙලස් ටික උඩේ. දැන් ඔයාලා දන්නේ නැති ලංකාවේ ඕනම දේශකයන් වහන්සේ නම තරාතිරමක ධර්ම දේශනාවක් මැද බණ නැවතුවොත් ආයෙ බණ පටන් ගන්නකොට එකට මොකද කරන්නේ? එකටම ඔබට සාදු කියන්න කියනවා. මොකද එකටම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව? අර බණ නවත්තපු වේලාවේ ඔබේ හිතෙන් ගිය ශ්‍රද්ධාව ආයිමත් සාදු කියවලා ගෙන්වන්නට. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම ශ්‍රද්ධාවක් නොවි හොඳ තියුණු ස්ථීර නිශ්චල ශ්‍රද්ධාවක් උපදව ගන්න. දැන් ඔය සමහර උපාසකමල මම දන්න පර්සනල් මම දන්න අය ඉන්නවා හොඳට පින් කරන. උපරිමෙන් දන් දෙනවා. මෙතනත් එහෙම අනිවාර්යෙන් නැති. හැබැයි දන් දීලා ගෙදර ගිහිලා ලියනවා පින් පොතක. ඉන්න දැන් මතක් වෙනවා තමන් ගැන. තමන් එහෙමද කියලා. ඒක වැරද්දක් නෑ. තමන් කැමැත්තනේ. දැන් මොන ඉතින් මොකද කරේ ගියා. දැන් ඊළඟට මෙහෙම. ඔන්න අද මේ පාසල දාඩ දුන්නා නම් ගියා. ඩේට් එක දැම්ම 26 5/28 පාසලේ නම
කරපින්කම්. හෙට ගිහලා එහාට දාන පන්සලට දාන්න තුනොත් ඒ ඩේට් එක දැම්මා 26 5 29 පන්සල ලිව්වා පින්කම ලිව්වා. දැන් ඔහොම යනකොට දරුවනේ අපේ ජීවිතේට හැමදාම සැපම හම්බ වෙනවද? හැමදාම සැපම හම්බ වෙනවද? නෑ. හොඳට මතක තියාගන්න හැමදෙනෙක්ම ජීවිතේ පින්වත්නි සමහර කාලවල අපේ සංසාරේ කුසල් බලවත් වුණාම මොනව බලවත් වුණාමද? කුසල් බලවත් වුණාම සැප හම්බ වෙනවා. ලෙඩ අඩුයි, ප්‍රශ්න අඩුයි. හැබැයි මතක තියාගන්න අකුසල් බලවත් වෙනකොට ප්‍රශ්න පිට ප්‍රශ්න. ඔය සමහර අය ඉන්නවා පින්නත් මට කියනවා ඇවිල්ලා පොඩි හාමුදුරුවනේ දැන් ප්‍රශ්න එන්න ගත්තට පස්සේ ඉවරයක් නෑ. කොහොමද කියනවා ගෙදර පිටිපස් දොරෙන් හරි ප්‍රශ්න එනවා. මොකක් හරි පැත්තකින් ජීවිතේ ප්‍රශ්නමයි ඒ කාලෙට. මේ එකක් විසඳනකොට තව එකක්. එහෙම වෙන්නේ ඇයි? අකුසල් බලවත් වෙනකොට. දැන් මේ උපාසකම මොකද්ද කරන්නේ? අකුසල් බලවත් වෙන කාලේ ප්‍රශ්න වැඩි කාලෙට එකටම ගිහිල්ලා ගන්නවා ලාච්චුවෙන් පින්පොත. අරගෙන මුළු ගමටම හෙන්න කෑ ගහනවා. දැන් මෙහෙ එනකොට කපු ගමටම හෙන්න කරපින් ගමට කෑ ගහලා කියනවා. ඒ ටික ඉවරනම ආයෙ පටන් ගන්නවා දැන් තියෙන ප්‍රශ්න ටික කියන්න. ජීවිතේ මේ විදින ප්‍රශ්න ටිකක් කෑ ගහලා කියනවා. අන්තිමේ කියනවා ඔක්කොම ටික ඉවරනම මේ බලපල්ලා මෙච්චර පින් කරන මටමයි මේ ප්‍රශ්න අර යසාකේට පව් කරණියම සැපසේ ඉන්නවා. දැන් අපේ මේ උපාසකම්මල එහෙම කවුද හරි හිතලා තියනවා කියලාත් නම් ඔබ මේ තා පින් කරලා ඇත්තේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි. තව දෙයක් දේශකයන් වහන්සේලා නම් විශේෂයෙන්ම පින්වත් පරිසංගන මෙන්න විස්තර කොලේ කියනකොට අද නම් පොඩ්ඩයි සමහර පැතිවල 100 2 3 ඔක්කොම කියන්නත් එකයි සමහර අකුරු පේන්නේ නැහැ. දැන් ඕන ඉතින් කාග හරි නමක් මිස් වුණොත් කියනවා කමලාවතිගේ නමක් කිව්වා. විමලාවතිගේ නමක් කිව්වා. කරුණාවතිගේ නමක් කිව්වා. මගේ නම කිව්වේ නැහැ. ඕන හිත අප්සෙට්. ඒත් ශ්‍රද්ධාව නෙවෙයි. හැමෝම මතක තියාගන්න දරුවෝ ලොකු වෙලා හරි කමක් නැහැ. කුසල කරනකොට කවදාවත් පිනක් කරාම ඔබේ නම මේ මයික් එකෙන් කියවෙන්න ඕනේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. දැන් මගේ නම කියනවා. මොන සිගිරුවෙන් එන නම කියනකොට. ඒත් මතක තියාගන්න පින්වත්නි පින් කරන අවබෝධයෙන්. හදවතින් කරන්න. මම ශ්‍රද්ධාව ගැන පොඩි කතාවක් කරන දරුවෝ විශේෂයෙන් අහගන්න ඕන. මේක ඔයාලා අහලා තියෙන කතාවක්. අහලා පුරුදු වෙන්න පුළුවන්. මේ තමයි සුමන මල් කරුගේ කතාව. කාගේද? සුමනගේ. සුමන ගැන කලින් අහලා තියෙනවද? මල් කරු ගැන වැඩිහිටියෝ අහලා තියෙනවද? අහලා තියෙන වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ සුමන ජීවත් වුණේ රජගහ නුවරයි. කොහෙද ජීවත් වුණේ? රජගහ නුවර. මෙයා ජොබ් එක මොකද්ද? ඇහෙන්නේ වැරදි. මෙයා මල් විකුණන්නේ නැහැ. මල් සපයනව කාටද? බිම්බිසාර මහරජුට. දැන් මොකද ඉතින් හැම ඩේ ටු ඩේ දවසක් පාසා මෙයා පිච්ච මල් නැලි 8ක්. මොන මල්ද? පිච්ච මල් කොච්චරද නැලි 8ක්. රජගෙට ගෙනියනවා හැමදාම උදේ පාන්දර. උදෙන්ම. සුමන කවදාවත් තමන්ගේ රැකියාව පහත් හැර හරින්නේ නැහැ. හරියටම කරන කෙනෙක්. දවසක් වුණ සුමන එදත් මල් ටික හදාගෙන ඔන්න එනවා මාලිගයට. එනකොට එදා භාග්‍යතුන් වහන්සේ පිරිවර සමග රජගහ නුවර මැදින් ඔන්න වඩිනවා. එදා විශේෂයක් තියෙනවා බුද්ධ ශරීරයේ. මේ අපි දන්නවා දරුවනේ මතක තියාගන්න මේ භාග්‍යතුන් වහන්සේලා මේ ශරීරයෙන් හැමදාම සමාජයට එළියට වෙනසක් පෙන්වන්නේ නැහැ. සමහර දවස්වලට පෙන්වන්නේම නැහැ එළියට වෙනසක්. ඒ මොන වගේ දවස්ද අපි දන්නවා ඔය පුක්කුස්සාතර අහලා තියෙනවද? එතුමාට දැන් මොන බුදුහාමුදුරුවෝ හමු වෙලා බණ අහනකම දැන් මේ කවුද බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. ඒ හේතුව මේ ශරීරයෙන් එළියට වෙනසක් පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර දවස්වලට නීල පීත ලෝහිත ආදී ෂඩ් වර්ණය එළියට විහිදවනවා. රස්න මාලාව. ඔන්න අදත් එහෙම දවසක්. හැබැයි ඒ වගේ දවස්වලට සමාජයේ අනිවාර්යෙන් වෙනසක් කෙනෙක්ට පිළිටක් බුදුන් වහන්සේගෙන් හම්බ වෙනවා. අද ලක් එක සුමනගේ. අද වාසනාව කාගේද? සුමනගේ. ඔන්න බුදුහාර වඩිනකොට සුමන දැක්ක එතනම තන ගහගත්තා. අත් එකතු කරගත්තා. දැන් බෝ කරලා කඳුළුකට ඇස් වලින් වැටෙනවා. ඇයි? බුදුහාරගේ පවතන ශ්‍රද්ධාවට. මොකටද? ශ්‍රද්ධාවට. කවුරු කෙරෙහිද? බුදුහාමුදුරුවෝ කෙරෙහි.
සුමන කල්පනා කරා දැන් මම මොනවද බුදුහාමුදුරන්ට පූජා කරන්නේ? හැබැයි දෙන්න දියා නෑ. එක දෙයක් දෙනවා මොනවද? මල් කාගේ මල්ද? රජතුමාගේ මල්. සුමන කල්පනා කරා දැන් අද මම රජට මල් දුන්නොත් අනිවාර්යෙන් මගේ හිසගසා දමාවි. නැත්නම් මට අච්චු තියාවි. ආයෙ කල්පනා කරා අනේ ඕන දෙයක් වෙච්ච දෙයින් මම මේ මල්ට බුදුහාමුදුරන්ට පූජා කරනවා. එහෙම හිතලා එක නැලියක් අරන් බුදුන් වහන්සේගේ පැත්තට විසි කරා. ඊට පස්සේ ඒ නැලිය මොකද උනේ? බුදුන් වහන්සේගේ සිරස මතට ගිහිල්ලා එතනම පිහිටියා. දැන් කොහෙවත් හෙල්ලෙන්නේ නැහැ, එක මලක්වත් බීම නැහැ. වියනක් වගේ හිස මත පිහිටියා. සුමන නේද දැකලා තව ටිකක් පැහැදිලා තව එකක් විසි කරා. ඒකත් එහෙම පිහිටියා. තව එකක් විසි කරා. ඔහොම ගිහිල්ලා අන්තිමේ මල් නැලි 8ම බුදුහාමුදුරන්ට පූජා කරා. දැන් ඒ මල් නැලි 8ම බුදුන් වහන්සේගේ සිරස මත වියනක් මෙන් පිහිටලා. එකක්වත් බිම නැහැ. ඉතින් සුමන මේක දැකලා හොඳටම පැහැදුනා. හරිම ශ්‍රද්ධාවෙන් හිත පිනා ගියා. සංගතෙන් ගෙදර ගියා. බුදුහාමුදුරුවෝත් එහෙම වැඩම කර රජගහ නුවරම වටයක්. දැන් බුදුහාමුදුරුවෝ වඩිනකොට මල් ටිකක් මේකෙන් බුදුන් වහන්සේගේ පැත්තට යනවා. ඔහොම යනකොට මුළු රජගහ නුවරම පිච්ච මල් වලින් සුවඳයි. මොන මල් වලින්ද? පිච්ච මල් වලින්. දැන් සුමන ගෙදර ගියා. සුමනගේ නෝන ටිකක් වසයි. අපේ උපාසකම්බර එහෙම නෑ නේද? මහතුරුන් තමයි අහන්න ඕනේ. යක්ෂණිය වගේ සමහර. මේ අපිත් එක්ක හොඳට කතා කරලා යනවා. ගෙදර ගියාට පස්සේ තමයි ඊටු ටික. සමහර අම්මලා හට්ටි මුට්ටි උඩින් එවන්නේ. තාත්තලා බයයි. කොහොමුණත් පියුණාත් එක දෙයක් මතක තියාගන්න හැමෝටම කරුණාවන්ත වෙන්න. එච්චරයි. හරි එහෙමනම් දැන් ඔන්න සුමන දිස්සකින්නේ. බිලි දහනවා ඈගොල්ල මිනිහෝ කොහොමද සල්ලි කියලා. සුමන කිව්වද මම මල් දුන්නේ නෑ රජතුමන්ට. එහෙනම් මොකද කරේ ඇහුවා. විස්තරේ කිව්වම බිරිඳට හොඳටම කේන්ති වගේ බයයි. කේන්තියයි මේ මනුස්සයා කරපු දෙයට. බයයි. ඔන්න දැන් මේ කියනවා ඈබොල මිනිහෝ අද මේ කර දෙයින් උඹත් ඉවරයි මාත් ඉවරයි දරුවෝ ටික ඉවරයි. එහෙම කියලා බිරිඳ දුවගෙන ගිය රජමාලිගාවට. ගිහිල්ලා රජුගම දන ගැහුවා. රජතුමාට කියනවා අනේ රජතුමනි සමා වෙන්න. අද සුමන අතින් මෙන්න මෙලක් උනට විස්තරේ කිව්වා. රජතුමා ධාර්මිකයි කොහොමද? බිම්බිසාර ධාර්මිකයි. එතුමා කියනවා අම්මේ ඇයි අඩන්නේ? බය වෙන්න එපා. මොකද සුමන කරේ වැරද්දක් නෙවෙයිනේ. සුමන කරේ මා කල යුතු පින්කම සුමන කරා. ඒකේ ප්‍රශ්නයක් නෑ. රජතුමා සුමන කරේ හුඟක් පැහැදුනා. ඒ කර පිනට. පැහැදිලා සුමනට එවෙලෙම තවරුව ගම්වර 8ක්. ගම්වර කීයක්ද? 8ක්. මල් නැලි 8යි ගම්වර ඔන්න බලන්න ගම්වර 8ක්ම හම්බුණා. දැන් මෙයා මල් කාර්යයේ දැන් මෙයා සිටුවරේ. සුමන සිටුවරයා. මෙයාගේ නිවුස් එක හැම පැත්තකම පැතිරුණා. ඒ කාලෙත් උපාසකම්මලගෙන් වෙන්නේ නැති නේද? කමක් නැහැ. හරි දේ නම්. කාගෙන් උනත් කමක් නැහැ පින්නත් හරි දේ ව්‍යාප්ත වෙනවා. දැන් මොන ඉතින් ඔය කතාව ආනන්දහාට ඇහුණා. මොන හාමුදුරන්ටද? ආනන්දහාට. උන්වහන්සේ කියලා බුදුහාමට සැලකලා. බුදුහාමුදුරන් යන බලන්න එදා සුමන කළ පිනට එයා සිටුවරෙක් වෙලා කිව්වා. බුදුහාම මතක් කරනවා ආනන්ද එදා සුමන ශ්‍රද්ධාවෙන් මට යාගේ ජීවිතේ පූජා කරා. ඒ පිනෙන් තාවම ඔය පොඩ්ඩයි ආමිසස්ස භුක්ති විඳින්නේ. මේ කර පිනෙන් මෙයා මෙතෙන් පටන් ආත්ම කල්ප ලක්ෂය කිසිම ආත්මයක සතරපයි වැටෙන්නේ නැහැ. ඔය ආත්ම කල්ප ලක්ෂ ඉවුනාම යම් දවසක එදාට සුමන නම් පසේ බුදුරෙක් වෙලා මේ සංසාරයෙන් එයා ඈතර වෙනවා. දැන් බලන්න සුමන මොකද කර පින්කම? මල් නැලියට පූජා කරේ. දැන් අපි අම්මලා ටික මේ පන්සලේ මල් නැලි කීයක් පූජා කරලා නැද්ද? ලක්ෂ ගාණක්. දරුවෝ ලක්ෂ ගාණක්. ඒ නිසා මතක තියාගන්න පිළිවෙලක් හැමෝම ඔබ ශ්‍රද්ධාවෙන් පුදල් එක මලක් මේ එක මලක් ඔබට මලක් පාසම කුසල් හම් වෙනවා. හැබැයි ශ්‍රද්ධාව අවශ්‍යයි. ඔබ පහනක් දැල්වැදී පහනක් පාසා ඔබට කුසල් හම් වෙනවා. අවබෝධයෙන් කරන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා කඩන් එනවා ඔබේ තියෙනවා උඩක් පල්ලක් දන්නෙත් නැහැ වඳින්නෙත් නැහැ ශ්‍රද්ධාවකුත් නැහැ. අන්තිම වේ කාලයට අපරාධේ ඔක්කොම ටික අපරාධේ. එහෙම ඕනේ නැහැ. එක මලයිද ඒක ශ්‍රද්ධාවෙන් කරන්න අර සුමන වගේ එක භුක්ති විඳින්න පුළුවන් ඊට පස්සේ. ඔන්න ශ්‍රද්ධාවේ බලය.
පැහැදුනා බුදුහාමුදුරන්ට පිදුව මල් ටිකක් ඒ පිනේ නිවන් දකින කම්ම සැප හම්බුණා. එලෙස පින්නත් මතක තියාගන්න දරුවෝට කියම විශේෂයෙන්ම නිවන් දකින ಜಾති දක්වාම බුදුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි උපරිමයට පැහැදෙන්න. පුළුවන් කොච්චර දේතාත්ම පැහැදෙන්න. මොකද මේ පැහැදීම නිවන් දකින්නම අපිට උපකාර වෙනවා. සමහරු බාන ආසති පැහැදී මෙන් යසට එනමුදු දොසක් පෙනෙනවා මාගේ ඇස් දෙකට අරහාමිනේ නිදී කිරනවා ඒක පෙළට තව පොඩ්ඩෙන් වැටෙනවා පොටුවෙන් බීමට. ඔය වැටෙනවා කිව්වට ජීවිතේට වැටෙන්නේ නැහැ. සමහර අම්මලා වී කරන වගේ නැමෙන්නේ. අන්තිම මොහොතේ හැරෙනවා. ඒ කියන්නේ ආත්ම ආරක්ෂාව 100%. උපරිම තමයි ආදරේ වැඩෙන්න දෙන්නේ නැහැ. දැන් අනික සමහර තැන්වල ඔය කවිය කියනකොට එකටම නිදාගත්තේ හැරෙනවා. ඇහැట్లా බලන කවුද නිදි කියලා. දැන් කවුරුත් නිදිද? ඉනිස පින්නාත් මේක බරපතලයි. සීරියස් හිතන්න ඕනේ මේ බනහනකොට නිින්ද යන්නේ. දැන් ඇයි ඇත්තටම ඔබට බලහද නිින්ද යන්නේ? මතක තියාගන්න කෙලෙස් නැමැති මායя නිසායි. කවුරු නිසාද? දරුවෝට විශේෂයෙන් මතක තියාගන්න ජීවිතේ කවද කොහෙද හරි අටක හරි වෙන්න පුළුවන් ගිහිල්ලා බණක් අහනකොට නිදිමතක් ආවොත් ඒ එන්නේ කෙලෙස් නැමැති මායාවේ බලවේගය. මොකද මේ ක්ලේශ මාර ප්‍රිය අපි අකුසල් කරමින් සසර දුවනවට. හැබැයි බණවලදී මොකද වෙන්නේ? ඒ සංසාර ගමන නවතිනවා. ඒකට මාය කැමති නැහැ. ඒ හිඳයි බණහත් ඔබේ මනසට නිදිමත බව ගෙන්නේ. ඔබ ඉතින් ඒකට අහු වෙනවා. හදාගන්න ඒකනේ. දැන් හිතනකො මෙහෙම ඔන්න අද බණ නැහැ පන්සලේ. ඔන්න මේ පැත්තේ ග්‍රවුන්ඩ් එකේ මියුසිකල් ෂෝ එකක්. උපාසකම්මල කොහොමද? ඉල්ලයට කැඩෙන කම්ම නටනවා. පහෝදා තුන ටිකක් කොට පත්තු බඳින්නේ. දැන් එතකොට නිදිමත නැහැ. ඒ හේතුව සින්දු වහදි දරුවනේ කෙලස් අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ? කෙලස් වැඩි වෙනවා. කෙලස් වැඩි වෙනවා කියන්නේ මායාවේ බාධාව නැති වෙනවා. එනිස හොඳ ප්‍රඥාවන්ත වෙන්න බුද්ධියෙන් කල්පනා කරන බුදුබණ නිදා ගන්න පුරුදු වෙන්න එපා. හරි. ඕන්න අපි දැන් පළවෙනි බලය සාකච්ඡා කරා ශ්‍රද්ධා බලය. දෙවෙනි බලය මොකද්ද? සඳහම් දේසුම මේ විලසින් ගෙන යන්න වැසසින් එයට පාදාවක් නොම වෙන්න වැසි දෙවියනේ මෙය දැන්නම් ආගන්න වැසි දෙවියනේ ආද නොව ඔබ හිතෙන්න. දැන් මොකද වීර්ය කියන්නේ? මොකද පින්නත් වීර්ය කියන්නේ? වීර්ය කියන්නේ කෙලෙස් නැසමින් මේ සසර කතරෙන් එතර වෙදරන්නා වූ යහපත් උත්සාහයයි. මොකද වීර්ය කියන්නේ? සසර කතරෙන් එතර වෙදරන්නා වූ යහපත් උත්සාහය. දැන් මේ වීරයට බුදුහාමුදුරු දේශනා කරනවා දැන් නිවන් දකින්නත් වීරිය ඕනේ, ජීවත් වෙන්නත් වීරිය ඕනේ. දැන් අපි දරුවෝ ඔයාලා ගන්නකො ඔයාලා ශිෂ්‍යත්වය ලියනවා, ඕ ලෙවල් ලියනවා, ඒ ලෙවල් කරනවා, දහම් පාසල අවසන් කරන ධර්මාචාර්ය කරනවා. මතක තියාගන්න මේ එක්සෑම් එකක් වෙන් කරනත් මොකක්ද ඕනේ? වීරිය උත්සාහය
අවශ්‍ය දැන් ඔයාලා දන්නවා මම අවුරුදු 14 A level පාස්. මට ඒ තුනක් හම්බුණා. ඒ තුනේ පවයකට තවමත් මට කෝල්ස් එනවා ඉස්කෝලවලින් බලන්න. ඒකට හේතුව දැන් මම A level පාඩම් කරේ 3 months. මට මාස 3යි ගියේ A level වලට පාඩම් කරන්න. එතකොට දැන් ඔන්න මගේ නිවුස් එක මගේ රිසල්ට් ෂීට් එක බලලා තවමත් ඉස්කෝලේ බණ්ඩ කතා කරනවා. හිතන්නකෝ මෙහෙම. ඔන්න මම හදිස්සියෙන්වත් මහන්සි වෙලා මහන්සි නොවි උත්සාහවන්ත නොවි මේ ඒ තුන ගත්තේ නැත්තම් අර කෝල්ස් ටික මට එනවද? ඒ ආරාධනා ටික එනවද? ජීවිතේට කතා කරන්නේ ඒ නිසා මතක තියාගන්න ජීවිත ඕනම දෙයකට උත්සාහය කැපවීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි මේ මෙතනකෝ දැන් ඕන අපේ මේ අම්මලාට මේ දරුවන්ට යන ගෙදරදී කැම ටික උයලා ගානකට බෙදලා ඔන්න කාමරේටම ගිහිල්ලා දෙනවා. ඉතින් කාමරේටම ගිහිල්ලා උකුලෙන් තියනවා. උකුලෙන් තිබ්බත් ඔටෝමැටික් ඉබේ කැවෙනවද කැමෙක? ඒක කන්නත් අපිට උත්සාහය ඕන නාගේ. ඒක නම් මේ සාමාන්‍ය දෙයක්. මතක තියාගන්න සරලව ජීවිතේ ඕනම දෙයකට උත්සාහය අවශ්‍යයි. අපි තාත්තලා ඉන්න මෙතන බනහන තාත්තලා ජොබ් රස්සා කරනවා. ඒ රස්සා කරනත් මොකක්ද ඕනේ? උත්සාහය. හැබැයි හැමදේම ලෞකිකයි. ලෝකෝ නිවන පැත්තරාවට පස්සේ ටිකක් ගැඹුරුයි. පාස්කමල මතක තියාගන්න ඔයාලා විශේෂයෙන්ම. මොකද දැන් උපාසකන්ත වැඩි කාලෙකුත් නෑනේ. දැන් පාස් එක එහෙම ගෙවිලා තියෙන්නේ. දැන් බලන්න ඇත්තටම දැන් ඔබේ තරුණ කාලේ පොඩ්ඩක් කියන්නේ. දැන් ඔබ අවුරුදු 20 25 කාලේ ඔබට මේ පැයක බණක් කියන්නේ ඉතාම සාමාන්‍යයි. කුඩෝක වඩල හනවත් කියන්නේ ඉතර ගන්නක් නෑ. දැන් අහන්නවට පස්සේ එහෙට ඇඹරෙනවා මෙහෙට වෙනවා ටිකක් ඉස්සරහට වෙනවා පුදුම ගේ මැදේ පැය ගෙවා ගන්න. ඒක තමයි මේ කය වියපත් වීමේ ස්වභාවය. ඒක අද මම මෙහෙම කියන්නේ මටත් හිත වෙන දෙයක්. අපි හැමෝටම වෙන දෙයක්. එනිසා මතක තියාගන්න උපාසකම් වලට විශේෂයෙන්ම ඔය කාලේ දැන් පොඩ්ඩක් උත්සාහවන්තව නිවනට වීර්ය වඩන්න. නැත්තම් හදිසියෙන්වත් කොයි වෙලේ මායාවේ වීසෙයිද නැහැ. ආවට පස්සේ යන්න වෙනවා. හොඳට මතක තියාගන්න මායාවේ අපව කැඳවනකොට ආයේ ඒකෙන් බේරෙන්න ජගතේ මේ තුන් ලෝකෙම නැහැ. මායාවෙන් බේරෙන්න කවුරුත් පහළ වෙන්නේ නැහැ, පහළ වෙලක් නැහැ. හැමෝම මායාවට. එනිසා ජීවිතේ ඉන්න කාලේ හොඳට මහන්සි වෙන්න. දැන් දරුවෝ නම් අධ්‍යාපනයේ පැත්තෙන් ඒ වගේම තේරෙන වයසට එනකොට යම් තාක් ආධ්‍යාත්මික පැත්තට බර වෙන්න. වීර්ය වඩන්න. එතකොට මේ ආත්මේ මේ ජීවිත දිනන ගමන් සංසාරේ දිනන්නට ඉඩකඩ හම්බ වෙන මේකේ. හරි ඒ තමයි වීර්ය බලය. තුන්වෙනි බලය මොකද්ද? සති බලය. මොකද්ද? මොකක්ද දරුවනේ සතිය කියන්නේ වැඩිට නිශ්ශබ්ද වෙන්න. මොකද සතිය කියන්නේ? සිහිය. මොකද සිහිය කියන්නේ? සිහිය කියන්නේ මතක තියාගන්න පාස්ට්වත් නෙවෙයි, ෆියුචර්වත් නෙවෙයි, ප්‍රසන්ට්. එනම් අතීතයේ ඉන්න එකක් නෙවෙයි, අනාගතයේ ඉන්න එකක් නෙවෙයි, මේ වර්තමානයේ ලයිව් ජීවත් වෙන එකයි සිහි කල්පනාව කියන්නේ. දැන් හැබැයි ඉතින් ඒක ගොඩක් අය ගව නැහැ. ඔය සමහර අම්මලා ඉන්නවා කටක් ඇරියොත් කියන්නේම අපරාධේ. මට ඒක නොගිහින් ඉන්න තිබ්බා. එක්ක මට ටිකක් වේලාසනේ යන්න තිබ්බා. නැත්නම් මට ඒක නොකී ඉන්න තිබ්බා. මට ඒක නොකර ඉන්න තිබ්බා. එතන අතීතයේ වෙච්ච දේම කියනවා කියන ඉවරයක් නැහැ. හැබැයි කොච්චර කියුවත් ඒ වය හරි ගසන්න පුළුවන්ද? කාටවත් පුළුවන් කමක් නැහැ. එනිසා පින්නත් කොහොමදවත් අතීතයන් ජීවත් වෙන්න එපා. තව සමහර අය ඉන්න අනාගතයේ සිහින මාලිගාම වනවා. ඒකත් ඇති. සතියෙන් වෙන්නේ මොකොත් නෙවෙයි. ඔයා මේ වර්තමානයේ ජීවත් කරවීමයි. කොහේ ජීවත් කරවීමද? වර්තමානයේ. දැන් මම එහෙම කිව්වට මේ බණහද්දී හැමෝම සිහිය මෙතන නැහැ. සමහරුගේ සිහිය ලංකාවෙත් නැහැ. USA, UK, Canada, Australia, New Zealand travel කරන්න ගිහිල්ලා. විශේෂත්වය ඒ සමහරුගේ પાස්පෝර්ට් එකවත් නැහැ. ඔබේ රට යන්නද? හිත ගිහින් ඉවරයි. ඒක තමයි මේ හිතේ ස්වභාවය. මතක තියාගන්න මේ සිහිය නැත්තම් ජීවත් වෙලා ඉවරයි. ඔය සමහර අම්මලා ඉන්නවා ඔන්න තේවක් කරනවා. සිහිය වෙනහක තේක දාගේ අතේ හැලුණොතින් ගහන ඔක්කොම ටික පොළුවේ. ගහන ඉවරලා දරුවන්ට බයිනවා. උඹ නිසා මට මේ වෙන්නේ කියලා වැරද්ද කාගේද? අම්මලාගේ.
මොකද අම්මලා ටික සිහියෙන් ජීවත් නොවුනොත් විනාශයි. කුස්සියේදී විශේෂයෙන්ම. ඔය සමහර අනික ඉන්න සමහර පිරිස් ඉන්නව නිදාගන්නේ සිහියෙන් නෙවෙයි. කොහොමද ඒ? රැහැලේදී ඇද උඩ පාන්දරද පල්ලේ. ඒකත් සිහි මතකම විපාකයක්. දැන් මට කියන්න බලන්න ඔයාලා මේ ලෝකේ ඉහළටම සිහිය වැඩි දියුණු කරේ කවුද? ඇහෙන්නේ බුදුහාමුදුරුවෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ යමෙකුට සිහිය දියුණු කර හැකි යම් මට්ටමක් විදිහේ තාක්ම දියුණු කරා. ඒ දිහා නැහැ. ඒ දිහා කෙනෙකුත් නැහැ සිහි වඩන්න. දැන් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කොහේ වැඩම කරලා සිංහසෙයියාවේ සතපෙයිද අවදි වෙන තාක්කල් ඉරියව් වෙනසක් නැහැ. හේතුව සිහියේ බලවත්කම. ඒකට අපි රැඳෙදී ඇඳ උඩ පාන්දරද පල්ලි අම්ම තමයි හොයන්නේ. කොහෙද කියලා. ඒ තමයි සිහි මදකම විපාකය. අනික මත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමෙකුට ජීවත් වෙන්න. දැන් නිවන් දකින්නත් සිහිය ඕනේ, ජීවත් වෙන්නත් සිහිය ඕනේ. දැන් මම හිතන්න ඕන ඔය අසිහියෙන් මනෝ කල්පනාවෙන් පාර කොස් කරනවා. මොකද වෙන්න බැරි? හැප්පෙල වරෙන්න පුළුවනි. හේතුව සිහි මදකමේ විපාක. එනිස මතක තියාගන්න මේ සිහිය නම් ජීවත් වෙන්න අවශ්‍යමයි. මතක තියාගන්න නැතුව නම් මුකුත් කරන්න බෑ. දැන් අනික පාඩම් කරන්න සිහිය ඕනේ. දැන් මේ සමහර මගෙන් දැන් ඉස්කෝලේ යන බණට ළමයි අහන්නේ මොකද්ද? මතක තියාගන්න කොහොමද කියලා. මතක තියාගන්න ක්‍රමය. කොහොමද? දැන් ওই සමහර දරුවෝ ඉන්නවා මෙහෙම. හිතන්න ඔන පොතක් කියවනවා මුළු ගෙදරටම හෙන්නේ. හයක් හරි දෙකක් හරි ඉතින් දැන් මට තමන්ගෙන මතක් කරගන්න. දැන් හැබැයි ඔන්න දැන් අද ඔන්න පැයක් කියවලා එයා හෙට ඒ පාඩමම ආයෙ රීචෙක් එකක් කරවතින් මතක නැහැ අඩු මම මේ කියවද කියලා. එහෙමයි ඕන තරම් ඉන්නවා. මෙතනත් ඉන්නවා දන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද දැන් ගොඩක් අය මේ කටින් කියවුවට හැමෝගෙම හිත පාඩමේ නැහැ. එක්ක සෙල්ලම් පිටේනේ, එක්ක කාපු කෑමක් ගැන, එක්ක යාළුවෝ කියපු දෙයක් ගැන, එක්ක ෆෝන් එකේ. ඒක මතක තියාගන්න. එහෙම ඉන්න ගමන් කොච්චර පැය ගණන් පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. දැන් මම පාඩම් කරේ මාස 3 ඉංග්‍රීසි වල පාඩම් කරන්නේ පොඩි වෙලාවද ඒ වෙලාවේ කයත් හිතත් එකතැන තියන්න බලන්න. කටෙන් කියවන ගමන් මම අනික දැන් සමහර අය ඉන්නවා මේ ශබ්දනකම් කියවන්න කැමති නැහැ. මමත් එහෙම කෙනෙක්. මම කොච්චර පාඩමක් ඉගෙන ගන්න ගියා මම කැමති නිහඬව. මම කල්පනා කරන්න. දැන් ඔයාලා එහෙම දැන් ගොඩක් අය කියවුවට ඉතින් කල්පනා කරන්නේ පාඩම ගැන. දැන් මේ ගුරුතුමා පන්ති උගන්වනවා වෙන මනෝ කල්පනාවල. ප්‍රශ්නයක් එනකොට උඩ බලා ගන්නවා. වෙන පාර තමයි ඊට පස්සේ. එනිස මතක තියාගන්න කටින් කියවනවා වගේම හිත පුරුදු කරන් දරුවනේ පාඩම් කරන් ටිකටම තියාගන්න. ඉතින් පාඩම ගැනම හිතන්න මොකක්ද මේ පාඩමේ කියන්නේ. එතකොට පාඩම් කරන ඒවා මතක තියාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඉතින් මතකෙන් කරන එක්සෑම් වින් කරන එක අමාරු වැඩක් නෙවෙයි. එහෙමනම් දැන් මම සිහිය ගැන කතාවක් කියලා දෙන්නම් අහගන්න. හැබැයි මේ කතාවෙන් දැක්වෙන්නේ සිහි මදකමේ විපාක. හැමෝටම වැදගත් හොඳට අහගන්න. මේක වුණේ අපේ භාග්‍යවතුන් වහන්සේ කාලේ උන්වහන්සේ කාලේ වැඩ හිටියා පින්වත්නි රහත් නමක්. උන්වහන්සේගේ නම සංඝරක්කිත. මොකද උන්වහන්සේගේ නම උන්වහන්සේ කුඩා කාලේ පැවිදිව රහත් වුණා. පස්සේ කාලේ උන්වහන්සේගේ නංගිට පුතෙක් හම්බුණා. එයාට නම තිබ්බ සංඝරක්කිත කියලාම. දැන් දෙන්නම සංඝරක්කිත. අයියයි මල්ලි. ඔහොම ඉන්නකොට දැන් උන පොඩි එකා ටික ලොකු වුණා. 6ක් 7ක් වුණාට පස්සේ මහාන කරන්න යවුවා ලොකු හම්බුරන් ගාවට. දැන් දෙන්නම ගිහිල්ලා දැන් දෙන්නම මහාන වෙලා. එක්කෙනෙක් රහත් සංඝරක්කිත හම්බුරෝ, එක්කෙනෙක් සාමණේර සංඝරක්කිත හම්බුරෝ. ඔහොම ටික කාලයක් තව යනකොට දැන් උන් අපේ සංඝරක්කිත හම්බුරෝ ටිකක් අර බාලෙක් යනට යෝන් වයසේ. යෝන් වියට පැමිණිලා. දවසක් පොඩි හම්බුරෝ වැඩම කරා ගමට පින්දපාතේ. ඔබටද වැඩියේ ගමට. මොකටද වැඩියේ පින්දපාතේ. උන්වහන්සේට එතනදී හම්බුණා ගමෙන් වටින සිවුරු දෙකක්. ඉතාලම වටින සිවුරු දෙකක් හම්බුණා. කල්පනා කරා දැන් දෙකක් තියෙනවනේ. එකක් මට, එකක් මගේ කාටද? ලොකු හම්බුනට. එහෙම ඉතලා ආව පන්සලේ සිවුරු පූජා කරන්න. දැන් ඇවිල්ලා මේ සිවුර පූජා කරනවා ලොකු හම්බුරු ගන්නෙ නැහැ. කොච්චර දුන්නා
ගන්නෙ නෑ. පුතේ මට එපා. මට සිවුරු තියෙනවනේ ඔයා තියාගන්න කියන හැම වෙලාවකම. හැබැයි පොඩියන්ගේ ආසාව මොකද කොහොම හරි මේ සිවුරු ලොකු හාමුදුරන්ට පූජා කරගන්න. ඔන්න දැන් ඉතින් ගන්නෙම නෑ. පොඩියට අප්සෙට්. කොහෙනකොට ලොකු හාමුදුර කතා කරා සංගරකිත ඇවිල්ලා මට පොඩ්ඩක් වටාපතෙන් පවන් සලන්න කිව්වා. ඔන්න මෙතෙන් පටන් කතාව මම කවියෙන් කියන පොතට අහගන්න කතාව තේරුම් ගන්න. ඉස්සර පන්සලක උන්න ලොකු හිමිහට පවන් ලන්න ගිය පොඩි හිමි නමට මෙන්න හිතුනි සිවුරු ඇරලා යන්න සිවුරු ඇරලා ගෙට යන්නේ බිරිඳක් හිම බැඳගන්නේ දරුවෝ ලැබි විගසින්නේ කරත්තයක නැගෙන්නේ බිරිඳ අතින් විගසින්නේ දරුවා බිමට වැටෙමින්නේ ගොන් කෙවිටෙන් තලමින්නේ බැන්න අයුරු සිහිවන්නේ පවන් සලා සිටි එම විට පොඩි හිමිහිත ගොස් එදෙසට වටාපතින් රුදු විලසට තැලුවා ලොකු හිමි තට්ටෙට බිරිඳ කියා සිතමින්නේ මගේ තට්ටෙට බැට දෙන්නේ ලොකු හිමි කීවිකසින්නේ ලැජ්ජාවෙන් මිරිකෙන්නේ ඔන්න ෆුල් ස්ටෝරි එක මොකද උනේ දැන් පවන්සලද්දී පොඩිහරු කල්පනා කරනවා මෙහෙම දැන් මගේ සිවුර ගන්නෙ නෑනේ මම මහන්ලා ඉන්නෙත් නෑ අද මෙයන්ව ගෙදර ඔන්න දැන් ඉතින් ගෙදර ගියා ඔන්න සිහියෙන් ඔන්න යමුන ගෙදර දැන් ඔන්න සිවුර ඇරියා සිවුර ඇරලා එකටම අර සිවුර විකුණා ගත්තලද සිවුර විකුණලා සල්ලි ගත්තා ඒ මුදලින් හරකෙක් සහ එළදෙනක් මෙලට ගත්තා ටික කාලෙකින් උන්ට පැටව හමුන උන්නත් විකුණා පැටව ටික සල්ලි ගත්තා ඔන්න මේ සිහියෙන් ඉතින් මේ ඔක්කොම ටික වෙන්නේ ඊට පස්සේ ඔන්න කාන්තාවක් එක්ක මැරි කරා ඔන්න විවාහත් වුණා දරුවෙකුත් හම්බුණා දැන් මම බිරිඳයි ඒ දරුවයි ගොන් කරත්තෙන් එනවා ලොකු හම්බුර බලන්න කවුරු බලන්නද දැන් හිතින්නේ ලොකු හම්බුරනේ පන්සල එන ගමන් ඉන්නේ ගොන් කරත්තෙන් එනතර වාරේ මොකක්ද උනේ බිරිඳගෙන් දරුවව බිමට වැටුණා ගත්ත ගොන් වල දෙමෙ බිරිඳට ගහනවා හැබැයි ඇත්තටම කාටද ගහන්නේ වටාපතේ මිටින් නායකගේ හිසට දැන් ලොකු හරබල මොකද්ද මේ වෙන්නේ කියලා උන්වහන්සේ රහත්නේ පොඩිනමගේ හිත බැලුවා බලන්න මෙන්න ගෙදර ගිහිල්ලා ලොකු රහනවා පොඩිනම බිරිඳට ගහන දහසින් ඇයි මගේ තට්ටෙට ගහන්නේ ඇහුවා විලිලැජ්ජයි පොඩි හම්බුනට ඇයි පොඩි හර දැනගත්තා මගේ හිත ලොකු හම්බුන දැනගෙන කියලා දැන් බලන්න සිහිමදකමේ විපාකේ ඒකේ බලවත්කමක් තියෙනවාට දැන් මොන ගෙදර ගියානම් කමක් නැහැ බැලෙන දරුවෙකුත් හදාගෙන පුදුම දේවල් ඒක තමයි දැන් අපිටත් වෙන්නේ ඒක තමයි සිහිය නැති වුණා දැන් පොඩි හාට මේ මොකද්ද සිහිය වෙනහකට ගියා කරන දේ අමතක වුණා අන්නේ ඒකනේ වටාපතේ දැන් අපිටත් වෙන්නේ සිහිය වෙනහකට ගියොත් දැන් මේ කරන්නේ අමතක වෙනවා මොනවා වෙයිද දැන් අපි අදින් ඊට පස්සේ ඒ නිසා දරුවනේ විශේෂයෙන්ම සමාජ ජීවිතයේදී හොඳ සිහියෙන් කල්පනාකාරීව ජීවත් වෙන්න ඕනේ නැත්නම් ජීවිතේ අනුකූලව පත් වෙන්නට පුළුවන් නැගිටලා යනවා සමහරෝ දැන් අර බාලමින්න බොදු පින්වතු
පරිස්ස මෙන් යන්න. සර වැඩද මන්ද? දැන් මෙහෙමයි. ඔය කවිය මම කොළඹදී බණකට කොච්චර කිව්වත් මිනිස්සු ගණන් ගන්නෑ නැහැ. ඇයි කොළඹ විශ්වාස නැහැනේ. ගමකට ඇවිල්ලා මේ වගේ කියනකොට යනා එතනම මේට වාඩි වෙනවා. හේතුව ගමේ විශ්වාසයි සහ යන්නේ තනියම. මෙහෙමයි. මොක වුණත් කියනත් මේ පුරුදු වෙන්න එපා බණහද නැගිටලා යන්න. ඒකත් වැරදි. හරි. ඊට පස්සේ හතරවෙනි බලය මොකද්ද? සමාධි බලය. මොන බලයද? මොකද සමාධිය කියන්නේ? හිතේ ඒකාග්‍රභාවය. හිතේ එක්තැන් බව. දැන් හිතේ එක්තැන් බව ඇති වෙන්නේ මොකක් තුලින්ද? මෙඩිටේෂන්. නැත්නම් මොකක් තුලින්ද? භාවනාවෙන්. දැන් ඇත්තටම මට මෙතන අතෝස්සන්න බලන්න ජීවිතේ ඩේ ටු ඩේ දිනපතාම 5 මිනිත් හරි කමක් නැහැ. විනාඩි 5ක් හරි දිනපතා භාවනා කරන කෙනෙක් ඉන්නවනම් අතෝස්සන්න. හැබැයි බොරුවට නේ ඇත්තට මම මේ අහන්නේ. ඔනේ කම්ම කෙනෙක් ඉන්නවා. දෙන්නයි භාගයක්ම නැහැනේ. දැන් බලන්න. මෙහෙමයි. ඔබට දැන් භාවනාවේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඔබට නැත්නම් කම්මැලි එහෙම හිතෙයි. නමුත් පින්වත්නි මම කියනවට මහ වෙලාවක පහ. අවම විනාඩි 5ක් ගන්න. නිදා ගන්න රැයට ඇඳට ගිහින් හරි කමක් නැහැ. විනාඩි 5ක් උඩ භාවනා කරන්න. මොකක් හරි භාවනාවකින්. ඒකෙන් වෙන වටිනාකමක් තියෙනවා. තාත්තලට විශේෂයෙන්ම ඔය බිස්නස් එක ගන්න ස්ට්‍රෙස් එක එනවනේ. ඒක භාවනාවෙන් නැති වෙනවා. දරුවන්ගේ ප්‍රශ්න ගැටලු හැම දෙයකටම උත්තර භාවනාවෙන් හම්බ වෙනවා. තවදයක් මේ භාවනාවෙන් දෙම වැඩි කියන්නේ මතක තියාගන්න ඕනේ. අපි මේ සංසාරේ දුවවන මහා ගැඹුරු කෙලෙස් පහක් වුණු පංච නීවරණ නැති වෙනවා. පංච නීවරණ පහ ඔබ නිශ්ශබ්දයෙන් දරුවෝ ටික අයියෙන් කියන්න බලන්න. දරුවෝ ටික විතරයි. පංච නීවරණ පහ ඕකනම් ඉතින් පුළුවන් වෙන්න ඕනේ. දහම් පාසල තමයි විලි ලැජ්ජයි. දහම් පාසල ඉගෙනගෙන නැති මොනවද පංච නීවරණ? හයියෙන් කියන්න. හරි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡා. මොකද කාමච්ඡන්ද කියන්නේ? කාමයේ කෙරෙහි දැඩි ආශාව, ලෝභීත්වය, කැමැත්ත. ඒක අපි ගාව තියෙනවද නැද්ද? තියෙනවා. දෙක මොකද්ද? ව්‍යාපාද. මොකද්ද ව්‍යාපාද කියන්නේ? අහින්නේ වැඩි හිටියෝ දැන් කතා කරන්න ඕනේ. දැන් නිශ්ශබ්දයෙන් දෙපා දැන් කතා කරන්න. මොකද ව්‍යාපාද කියන්නේ? තරහ. අපි හැමෝටම තරහ යනවද නැද්ද? අපි හැමෝටම තරහ උපදිනවා. දැන් මට ඔබ කියන්න අපේ මේ පිරිසට වැඩි හිටියෝ ටිකට උපදින තරහව ඔබ දුරු කරන්නට මොකද එකටම කරන්නේ? ඔබට උපදින තරහව, ද්වේෂය දුරු කරන්න මොකක්ද එකටම කරන්නේ? අහෙන්නේ. මෛත්‍රී කියලා ඔන්න පින්නාති වරද්ද ගන්න තැන. ගොඩාක් අය හිතන්නේ එකට කළ යුත්තේ මෛත්‍රිය බවයි. නමුත් ඒක වැරදි. ඒකට හේතුව මේක දැන් ඔන්න දැන් පොය දවස් තියෙනවනේ. පොය දවසට අපේ පන්සල විශේෂයෙන්ම පොය වැඩසටහන මාලාවේ ධර්මදේශනා සාකච්ඡා වගේම අවම විනාඩි 20ක් හරි මෛත්‍රී භාවනාව අපි ලබා දෙන පිළිසෙට. මොන භාවනාවද? මෛත්‍රී භාවනාව. දැන් ඉතින් අපේ උපාසක අම්මලා ටිකක් අතක් කුඩින් අතක් තියාගෙන දැස පියාගෙන ඔන්න මුළු ලෝකෙටම මේ විනාඩි 20 මෛත්‍රී කරනවා. හැබැයි ඔන්න මෛත්‍රී කියලා මෙනෙහි කරලා ඇස් ඇරලා එක විනාඩියක් යන්න ඕනේ. කෙනෙක් ඇවිත් කකුල ඇඟිල්ලක් තෑගුවකින් ගල් කන්නාගේ බලන්නේ. හරිනේ. ඒක මෛත්‍රිය. විනාඩි 20ක් මෛත්‍රී කරාට දැන් මෛත්‍රියට ඒකට හේතුව මෙන්න ඒක පිළිබඳ හරියට ඔබ රබර් බෝලයක් අරන් වතුරේ ඔබන් ඉන්නවා වගේ. මොකද දැන් අත නොගන්න තාකල් බෝලයට මෛත්‍රී භාවනාව කරන තාකල් ද්වේෂයක්. අත ගන්නට ගමන් බෝලේ උඩ මෛත්‍රී භාවනාවෙන් අයින් වෙච්ච ගමන්ම ද්වේෂය උඩ. හැබැයි එකට කලියුත්තේ වෙන මොකුත් නෙවෙයි. ඒ ඇති වෙන තරහව නොනින් දකින්න. හිතන්න දැන් මට තරහවක් ඇවිල්ලා තියෙන්නේ. නොනින් දකින්න පුරුදු වෙන්න.
එතකොට ඒක ඇති කර ගන්න පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. මොකක්ද තීන මිද්ද කියන්නේ? වැඩිපුරම ඉතින් අපේ අතට තියෙන දේ බණ අහනකොට. කම්මැලිකමයි නිදිමතකමයි. මං ඔන්න දරුවන්ට වැඩිහිටි හැමෝටම ප්‍රැක්ටිකලි හරිම ප්‍රායෝගික කාරණා හතරක් නිදිමතාවුත් කරනවා කියලා දෙනවා. මොන වෙලාවක හරි පාඩම් කරද්දී බණහටි මොන වෙලාවක නිදිමතක් ආවොත් මේ හතරෙන් එකක් කරලා බලන්න ෂුවර් නිදිමතක නැති වෙනවා. එකට සක්මන් කරන එක. මොකක්ද එක? මොකක්ද සක්මන් කරනවා කියන්නේ? ඇහෙන්නේ. ඇවිදිනවා. නිදිමතක් ආවොත් පොට්ටක් විනාඩි 5ක් හරි කමක් නැහැ ඇවිදලා බලන්න. නිදිමතක නැති. හැබැයි දැන් ඒක මෙතන කරන්න බෑ. දෙක වතුරේ මූණ හොද ගන්න එක. ඒ කොහොමද දන්නවනේ? ඒකත් මෙතන කරන්නට දැන් වැස්සොත් නිසා. ඉබේ හේදෙනව නැත්තම්. තුන ආලෝක සංඥා මෙනෙහි කරන එක. ඒකනේ දැන් ආලෝක සංඥාව කියන්නේ දැන් ඔයාටම හොඳටම ඉර පායක වෙලාවක නිදිමතක් ආවොත් පොඩ්ඩක් ඉර දිහා බලන අමාරුවෙන් හරි ඒ බලන ශනික මොහොත නිදිමතකම නැති වෙනවා. දැන් හැබැයි ඉර පායලත් නැහැ. තුනම බෑ කරන්න ඕනේ. අවසානයේ පුළුවන්. මොකද්ද? කනබිරික ගන්න එක. බොරු නෙවෙයි. දෙන්න කනබිරිකම් බලන්න. නිදිමත හොයන්නවත් නැහැ. ඔය ඒකනේ ඉස්කෝලේදී ගුරුතුමිය කන මිරිකුවම ඒ ගාන කින්දියන්නේ නැහැ. හේතුවට දැන් අනෙක් ඒකද වර්තමානයේ චීනයේ පරේක්ෂක කණ්ඩායමක් ඒක හොයාගෙන තියෙන අට බව. මොකද මේ කනේ සමහර සෛල වලට වේදනාව වෙනකොටම නිදිමත නැති වෙනවා. ඔන්න අද්භූත ප්‍රත්‍යක්ෂයෙන් කරලා බලන්න දැම්ම. හැබැයි දෙන්න ඕනේ. හරි. එහෙමනම් ඔන්න තියෙන මිද්දේ. ඊට පස්සේ උද්දච්ච කුකුච්චකන්ති විසිරුණු බව විදිහට සැකය. ඔන්න පංච නීවරණ. ඔබ මනමින් භාවනා කරන්නේ හිද ඔය පංච නීවරණ නැති වෙලා යනවා. නීවරණට ගන්න වෙනවා. එපමණක් නෙවෙයි. මේක මේ තරුණ පිරිස අහගන්න විශේෂයෙන්ම ඔබල වෙනුවෙන් දැන් අද ගොඩක් තරුණයෝ ඉන්නවා ජීවිතේ පොඩි හරි ප්‍රශ්නයක් ආපු ගමන් කලබල වෙලා නේද? ඒක ගංගේ පයින්නවා, මොහොතේ පයින්නවා, කෝච්චියට පයින්නවා, බෙල්ලවල දා ගන්නවා. ඒක අනුවණකම. හොඳට මතක තියාගන්න එක ප්‍රඥාවන්තකම නෙවෙයි. ඒකෙන් වෙන්නේ ඔබට ඔබවත් නැති වෙනවා, අම්මා තාත්තට දුවේ පුතෙක් නැති වෙනවා. දැන් බුදුහාර දේශනා කරන හැබැයි මේ ලෝකයේ අනුකු සමාධිය වඩයිද? භාවනා කරයිද? අන්න එයාට ජීවිතේ කොයිතරම් ප්‍රශ්න ආවත් ප්‍රශ්න පිට ආවත් එයා සැලෙන්නේ නැහැ. මොකද එයාට ඒ සමාධිය තුළින් ප්‍රශ්නට උත්තර හම්බ වෙනවා. දැන් මේ මම ඉගෙන තියෙන බණවලට ඔය වගේ සිද්ධිවල කියන්නේ මාස 3 අවුරුදු වගේ බණවල මේ තරුණ පිරිසගේ ඔය විදිහේ සියදින සාකච්ඡ ඒ අම්මලා අදටත් කෝල් එකක් ගත්තොත් කතා කරන්න ඒ මාතෘකාව කතා කරොත් අන්න තමයි කෝල් එක තියන්නේ. සමහර අවුරුදු ගණන් පහු වෙලා ඒ අම්මලා මෙරි උපදින මේ දේවල් නිසා. ඒ නිසා ජීවිතේ වටිනාකම තේරුම් ගන්න සමාධිය වඩන්න භාවනා කරන්න මොන ප්‍රශ්නාවක් උත්තර හම්බෙනවා. මේ පමණ හොඳට ආද බාන මාම දේශන කොට ඔගොරත් රිදෙනවා ඉන්වත මෙතෙන් සිට මා ගැන මන්ද නොසිතන්නේ ඔබලා සිට ගිලන් පසක්වත් දෙන්නේ නැතිද මට. ඔය සමහර තැන්වල ඔය කවිය කියද්දි මිනිස්සු හොරගා දුවනවා මෙතනින්. හැබැයි ඒ ගිලන්පසගෙන මෙතනින් පැන ගන්නෑ. ආයේ ඒ මනුස්සයත් නෑ ගිලන්පසත් නෑ. එන්නේ පැත්තටම. හරි. එහෙමනම් ඕන අපි දැන් කතා කරා සමාධි බලය. අන්තිම බලය මොකද්ද? අන්තිම බලය මොකද්ද? ප්‍රඥා බලයයි. මොකක්ද අන්තිම බලය? අපේ අත්තංග වැඩිපුරම කියන දේ නේද? ඊනත් මොකද්ද ප්‍රඥාව කියන්නේ? එහෙන්නේ. මතක තියාගන්න දරුවනේ මේ ප්‍රඥාව කියන්නේ පොතේ පති අධ්‍යාපනය නෙවෙයි. ප්‍රඥාව කියන්නේ ලෝකේ ඇත්ත
අද සැටියෙන් වටහා ගැනීමයි එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපේ වැඩිහිටියන්ට මේක හොඳට තේරුම් දින්නේ. ඔය සමහර අම්මලා මතකලා තියෙනවා කට පුරා කියනවා ලෝකෙ හැමදේම අනිත්‍යයි කියලා. හැබැයි ඒ අම්මලාම තමන්ගේ කටින් අනිත්‍යයි කියලා හිතින් දරුවන් නිත්‍ය වශයෙන් අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. හරි. දැන් ඔන්න මගේ ගානේ මම අපේ අම්මලට පොඩි chance එකක් දෙනවා. දඹදිව යන්න. මම ෆ්‍රී ටිකට් බුක් කරලා ඔක්කොම කරනවා. හැබැයි ගිහින් දඹදිවගේ මාළේගාව නිවන් දකින්න භාවනා කරනවා. කැමතිද භාවනා කරන්න නිවන් දකින්න? අම්මලාගෙන් අහන්නේ. ඔන්න කැමති වෙයි. ඔබ යන්නේ. ගිහින් ඔන්න භාවනාව පටන් ගත්තේ ගමන්ම ලොකු පුතා කාලා දන්නේ නැහැ. බොරු නෙවෙයි ඇත්තටම. සමහර අම්මලා මහත්වරට ගියා දන්නේ නැහැ. ඒ මොකද හිමාලය යන්න ඕනේ නැහැ. අම්ම කෙනෙක් 1 hour ගෙදරින් එළියට යන බලන්න. කී දහහක් යොමුෙන් හිතනවද? හැබැයි එකක්වත් Taman ගැන නෙවෙයි. ඔක්කොම අනුන් ගැන. හැබැයි මේ අම්මලා මතක තියාගන්න ඔබ කොහොම දරුවෝ හැදුවා. ඔබ කොහොම මිත්‍රත්වයෙන් හිටියත් හැමෝම මේ හැමදේම වෙනස් වෙන සුළුයි. හැමදේම අනිත්‍යයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒ වගේම දුකයි. දැන් මට මෙතන ඉන්න පිරිස කියන්න බලන්න ඔබට ඔබේ ජීවිතේ මේ සාමාන්‍ය ජීවිතේ මම යන ප්‍රැක්ටිකල් ජීවිතේ සැප හමු වෙන කාරණා මොනවද කියන දරුවන්ට ඔයාලට ජීවිතේ සැප හම් වෙන කාරණා මොනවද? O level A 9 නම් හොඳ සැපයි. A level A 9 නම් හොඳ සැපයි. නමුත් ඒක ඔක්කොම తాවකාලිකයි. මතක තියාගන්න ඒකට පොඩ්ඩක් තියෙනවා ගැම්මක්. ඒ දුනා කිව්වන් පස්සේ හැබැයි හැමදේම පොඩි වෙලාවයි. දැන් අනික මෙහෙමයි. හොඳට මතක තියාගන්න මේ ඇහැට දකින කනට අහන කිසිම දෙයක්. ඔබ දැන් ඔබට මේ වෙලාවේ සැප වශයෙන් පෙරුණත් ඒ එක සැපක්වත් නිත්‍ය නැහැ. අපි මේ හිතමුකෝ ඔන්න අපේ මේ ඉන්න කවුරුද මහත්තයෙක් ඔන්න අලුත් ගේනවා කෝටි 4-5 දෙන Mercedes Benz කාර් එකක්. ඔන්න Benz එකක් ගෙනාවා brand new. හැබැයි ගෙනාවේ නෝනට හොරාට යව සර්ප්‍රයිස් කරන්න. දැන් මොන ගෙනල්ලකින් ගෙදර ඉස්සරහා පහක් කරා. ගෙදර ගියනවනවා සර්ප්‍රයිස් කරන්න. දැන් ඇතුලේ දෙන්නත් කතා කරද්දී දගහන් ගාල සද්දයක් ගෙනින් යනවා. දුවද ගිහිල්ලා බලද්දි මොකද වෙලා තියෙන්නේ? අලුත් ගෙන ආපු කාර් එක ඇවිල්ලා වෙන වාහනයක් හැපිලා. 4 පැත්තෙන් ඩබල් සිග්නල් පත් වෙනවා. දැන් බලන්න කලින් ඔබට සැපුණේ මොකද්ද? ඒ කාර් එක. අන්තිමේ පොඩි විලාවකින් ලොකුනේ මොකද්ද? ඒ කාර් එකමයි. එහෙනම් මොකද්ද සැප කියන්නේ? අපි අන්තිමේ අපේ දරුවේ ඔන්න ඔයා කවුරු හරි ඉස්කෝලේ ගියොන්න ඔන්න ඔයා ගේනවා ලැබෙනවා හරි කමක් නැහැ වටිනම පෙන්සිල් බොක්ස් එකක්. පෙන්සිල් පිටේකට හම්බුණා කියනකො විශේෂත්වය ඔයා ගාව තියෙන මේ පෙන්සිල් පෙට්ටියක් ඉස්කෝලේ කාගාවත් නැහැ. one and only. ඔයාට විතරයි ඔයාට පමණයි. දැන් ඔන්න ඔයා ඉස්කෝලේ ගිහින් උදාහරණයක් හැමෝටම පෙන්නනවා. මේ මගේ කියලා. යාළුවෝ මමත් එහෙම ගතිය තිබ්බනම් ඒවත් කියනවා ඔයාට ඒක නැති සතුටුයි. අයි ඒක මට විතරයි කියන්නේ කියලා. දැන් මොන සැපයි වට ඒක. හැබැයි හිතන්න ඔන්න ටික වෙලාවකින් ඔයා ගතින් එක බිමට වැටෙනවා. කෑලි ටික හතර පැත්තේ. දැන් මොකද උනේ? කලින් සැපවුණු පෙන්සල් පෙට්ටියම පොඩි වෙලාවකින් මොකද උනේ? දුක බවටපත් වුණා. එනිසා පින්වත් දරුවෝ ටික වැඩි හිටි හැමෝම මතක තියාගන්න ඔබ මේ ලෞකිකව දකින කිසිම දෙයක් පොඩි සැපක් ඇති. හැබැයි හැමදේම වහ දුක බවට පත් වෙන සුළුයි. උදාහරණයක් අපි මේ අම්මලා දන්නවා නේද? විවාහ වුණේ මොන සැපේ? දැන් ඒ සැපේ තාමත් තියෙනවද? තාත්තලගෙන් තමයි අහන්න ඕනේ. මොන සැපද දැන්? නේද? මේක ඉවර කරන් කවදිට බල ඉන්නේ. එතකොට පින්නත් මොකද? දැන් අපි විවාහ වෙන්නේ ඔබ සැපක් බලාපොරොත්තු වෙයි. ඒ විලාප පොඩි සැපක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් නෑ. ඒක නැති වෙලා ඒක දුක බවට පෙරලා සමහර වුණේ. එතකොට මතක තියාගන්න මේ දකින්න අහන කිසිම දෙයක් නිත්‍ය සැප නැහැ. හැමදේම වහ දුක බවට පෙරලෙන සුළුයි. හැබැයි මේ ලෝකේ එක සැපක් තියෙනවා නිත්‍යයි සුන්දරයි ආයි වෙනස් වෙන්නේ හීනෙන්වත් කිසිම දෙයකට. එනම් නිර්වාණ සුඛයයි. ඒකටපත් වෙනවානේ. ඒකටපත් වෙන්න බොහෝ අපහසුයි. පත් වුණොත් ඒ සැපේ කවදාවත් ආයි වෙනස් වෙන්නේ නැහැ. හරි එහෙනම් ප්‍රඥාවෙන් වෙන්නේ එවැනි ලෝකේ ඇත්ත. අදිසැටියෙන් අපිට තේරුම් යන එකයි. ඔන්න අද අපි හිමන සාකච්ඡා කරා ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන බලයන්
පහම. හැමෝටම තේරුණාද? ඇහෙන්නේ නැහැ මට. නිදාගත්ත කටියට හැර. දැන් ගෙදර ගිහිල්ලා අහවි මොකද්ද බං අර කමට බල ගාන කිව්වේ කියලා. කියලා දෙන්න. මොකද පින්නත් මේකට කුසලයක් තියෙනවා. ඔබ ඇසූ දහම කම්පියුටර් කියලා දෙනවා කියන්නේම පින් හම්බෙනවා කිව්වොත් ප්‍රඥාව දියුණු වෙනවා. හරි ගමන හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දැන් ඔන්න බණ ඉවරයි. දැන් ඔහුගේ සමහරුන් ඉමීට කියනවා ඇති යන්තම් දැන්වත් ඉවරයි. දැන් ඉවරයි. හරි. එහෙමනම් අද මේ අත් හැමදෙනාම විහාරස්ථානයේ සිට ශ්‍රද්ධාවෙන් යුක්තව දහම් පස් දර එකතු කරගෙන දීමාප එකතු වෙලා ඔන්න වටින මහා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා දැන් ඔන්න ඉවරයි. හොඳයි. එහෙමනම් අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු විහාරස්ථානයේ නායක හඳුරු වහන්සේ වන අස්සරි නායක හඳුරු වහන්සේ වර ප්‍රමුඛ අපේ පොඩි හාදරන් වහන්සේට ප්‍රමුඛ ලක්වාසී ලෝකවාසී බෞද්ධ සියලු භික්ෂුන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නියක් වේවා චිර ජීවන උදා වේවා මේ උතුම් ගෞතම බුදු සාසනය ආරක්ෂා කරගෙන රැක ගන්නට මේ මහා ධර්ම ශාසනාව හේතු වේවා කියලා සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද පින්කමේ දායකත්වය ABK රේණුකා මහත්මියත් රමේෂා සාරංගි දියණියත් එම මහත්මයා සජිත් රේණක පුතුණුවන් එම දියණිය සේයාස්තමිති දියණිය සහ පින්වත් පවුලේ හැමදෙනාම එකතුල එක රාශී වෙලා මීට වසරකට කලින් යදී මියපටුව සපත් වුණු සනත් ප්‍රියන්ත මහත්මයාට ස්වාමියාට පියතුමාට පින් අනුමෝදන් බලාපොරොත්තු වෙන පින්කම සිද්ධ කරා. ඒ වගේම සිසු අය වන W අමරදාස පියතුමා, තිලකා ජයවික්‍රමව, සංජා කුමාරි සහෝදරිය, තිලන්ති ආශා සහෝදරිය, සුදත් ප්‍රියන්ත සහෝදරයා, DMP ධනපාවේ පියතුමා, මාඩේකයි දිවිර මව සහ අය හැමෝම මියපරලෝ ගියපයි නේද? ඒ මියපරලෝ ගිය හැම දිනකටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ABK කරුණාරත්න පියතුමාට, WG කරුණාවති මවටත් ප්‍රමුඛ විදේශගතව සිටින දියණිය සහ පුතුට, සහෝදර සහෝදරි හැමෝටමත් තේරබන්දු මහත්මිය බුදුරස්මාලාවට දායකත්වය දහම්පස් ශිෂ්‍ය ශිෂ්‍ය නායක පින්වත් හැමෝටමත් ශ්‍රීමාලි මහත්මිය සංග්‍රහය උදව් කළ හැම දිනාටම එහෙමනම් ප්‍රාර්ථනා කරමු මේ නම් සදාන්ත සුජීවත්ව වාසය කරන හැමෝටම පින්කමේ දායක දරුවෝ හැමෝටම දහම්පස්සේ ළමයි හැමෝටම බණහන් ආපු බාල තරුණ හැමෝටම එන්න බැරි වුණ හැමෝටම මේ දහම් මණ්ඩපේ නිර්මාණයට උපකාර කළ හැමෝටම අපේ ශබ්ද විකාශන මහත්තයාට සමරා කරන හැමෝටම මේ පින්කමට හොඳයි යහපත ගැන වචනෙන් හරි උපකාර කර සෑමට මේ පිනක් වේවා සෑම සුවපත් වේවා කරන්න කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා උතුම් බුද්ධ ආදී අනන්ත සිවිසුගුණ බලයෙන් ශේත ශාන්තියක් යහපත සෑමට අත් වේවා කියලා හැමදෙනාම සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරනවා එමෙන්න මේ නැසනට මිය පරලෝකයේ හැම නෑයෙක්ටම මේ පිනක් වේවා එපමණක් නෙවෙයි ඔබට මිය ගිය හැම නෑයෙක්ට මේ පිනක් වෙලා ඕන් දුකින් නම් සපවත් වේවා සැපෙන් නම් සැප දිනු වේවා නෑයන්ට නිර්වාණ සුඛයේ අවබෝධයේ පිණිස මේ මහා පින්කමම හේතු වේවා කියලා සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරමු ඒ වගේම අහසේ පොළවේ සියතලේ බඹතලේ වසන්නා වූ සියලු ඉෂ්ඨකාමී දෙවියන්ට මේ පිනක් වේවා දෙවියෝ සතරසිතින් රට ජාති ආගම දහම සුරකීවා අවසන් දිවෙත් පතන අවබෝධයකින් නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියලා හැමදෙනාම සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරනවා හොඳයි නැවතත් සාදුනාදයෙන් පවත්වන්න එවනම් මේ අත් හැමදෙනාම මේ රැස් කර මේ කොටසක් මාත් එක දෙවියන්ට නයන්ට එකවර පින් නමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි හැමදෙනාම සාධනා දැක්වතුමු. සිතන පතන සෑම පැතුමන් නිති ඉටු වේවා. ගෞතම බුදු සසුනද නිති යෙන් බැබලේවා. අසසදිනා සමිඳුන් හට නිති සෙත් වේවා. සෙත් ආසිරිහිමි වේවා. සෙත් ආසිරිහිමි වේවා. සාමනීර පරපුර නිතියෙන් ලැබලේවා. කරනා ඉගෙනුම් කටයුතු පොඩි හිමිවරු දෙනමට නිති යෙන් සෙත් වේවා. දීඝාසිරි අත් වේවා. දීඝාසිරි අත් වේවා. දහම් පාසලේ නිති වැඩ ඔබේ සරු වේවා. ඉගෙනුම් වැඩ දින දිනටම දියුණුම වේවා. ලියනා විභාග දිනුමට ශක්තිය වේවා. සෙත් ආසිරිහිමි වේවා. සෙත් ආසිරිහිමි වේවා. ගණ දෙවිඳුගේ නුවණද සෑම දිනට ලැබේවා. සරස්වති මෑණියන්ගේ බලය ලැබේවා. කරනා ඉගෙනුම් කටයුතු ඔබේ සරු වේවා. දීඝායුෂ අත් වේවා. දීඝායුෂ අත් වේවා. කරනා රැකියා කටයුතු නිති සරු වේවා. සිතනා පතනා පැතුමන් ඔබේ ඉටු වේවා. මව්පිය සෑම දෙනටම නිති සෙත් සිරි වේවා. සෙත් සුව සැමට ලැබේවා. සෙත් සුව සැමට ලැබේවා. දහම් ඇසූ හදවත් සැම සුවපත් වේවා. කලන මිතුරු ඇසුරක් සැම දෙනට ලැබේවා. සසරේ බිය කරු භාවය නිති වැටේවා. නිවනට අපි ලං වේවා. නිවනට අපි ලං වේවා. හොඳයි හැමදෙනාම සාධනාවේ පවත්වමු. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා. සොවින්ත වෙන සාත සොම්නස් වේවා. සියලු දෙනා